දඩයම් මාමා ඔන්න යාළුවනේ අත්තම්මාදත් තවත් ලස්සන කතාවක් ඔයාලට ගෙනාවා. ඈත පිටිසර ගම්මානයක පුරුද්දටත් විනෝදයටත් සත්තු දඩයම් කරන දඩයක්කාරයෙක් ජීවත් වුණා. හැමෝම මෙයාට කිව්වේ දඩයම් මාම කියලා. දඩයම් මාමට ටිකිර කියලා පුංචි පුතෙක් හිටියා. එයා නම් සත්තුන්ට හරිම ආදරෙයි. දඩයම් මාමයි ටිකිරයි විතරයි මේ පුංචි පෑල්කොටේ ජීවත් වෙන්නේ. ඔන්න දවසක්දා අනේ ටිකිරෝ ඔහොම දඟල දඟල හරියනවද? කරුවට වැටෙන්නත් ළඟයි. වරින් මාත් එක්ක කැලේට යන්න. අනේ තාත්තා මට බෑ හැමදාම කැලේ පල්ලේ රින්ගන්න. තාත්තා ගිහින් යන්න. එහෙම කියලා කොහමද ටිකිරෝ? මම මැරුණ දවසක උඹත් බඩිකින්නේ මැරෙන්නද? උඹත් මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. මම දඩයමට කැමති නෑ කියලා කිව්වත් ඇයි තාත්තා තේරුම් ගන්න නැත්තේ? කොහොමද අසරණ සත්තුන්ව මැරෙන හැටි බලන් ඉන්නේ? තාත්තගේ වදෙන් බේරෙන්න බැරි තැනම ටිකිරත් තාත් එක්ක කැලේට ගියා. ටිකිරා මේ කෝටි කැලේ ටික ඔක්කොම එකතු කරලා ගනින්. වල්ලූර යන අඩිපාර දිගේ අද උගලට වන්න ඕනේ. එතකොට අපිටත් බැරිය වල්ලූරු මස් ටිකක රස බලන්න. ඔන්න දඩයම් මාමා ටිකිර එක්ක කැලේට ඇවිල්ලා උගුල් කීපයක්ම ඇටෙව්වා. මෙදා පාර නම් මස් ටිකක් යහමින් විකුණ ගන්න ඕන ටිකිරෝ. කාලෙ විතරක් හරියන්නේ නෑ. අකමැත්තෙන් වුණත් කැලේට වෙලා ටික වෙලාවක් ඉඳලා ටිකිර ගෙදර එන්න ආවා. ඒ එනකොට ගමේ ළමයි සෙල්ලම් කරනව ටිකිර දැක්කා. ටිකිර ඈතින් ඉඳන් ඒ දිහා බලන් හිටියා. කවදාවත් යාළුවෝ සෙල්ලම් කරන්න ටිකිරව ගත්තේ නෑ. අර කවුද අපි දිහා බලන් ඉන්නේ? අපෝ ඒ දඩයම් මාමගේ පුතානේ. එයා නම් සෙල්ලම් කරන්න ගන්න බෑ. අම්මලගෙන් ගුටිත් කන්න වෙයි. දඩයම් මාමා. අපි යාට දඩයම් කියමුද? මේ දඩයම් බලාගෙන හිටියට අපිත් එක්ක නම් සෙල්ලම් කරන්න එන්න එපා. සත්තු මරණ කට්ටියත් එක්ක අපේ කතාවක් නෑ. ටිකිරට හොඳටම දුක හිතුණා. ඒ කවුරුත් මට කැමති නැත්තේ. මං සත්තු මරන්නේ නෑ. පුළුවන් විදියට උඹ බේරගන්නව විතරයි. තාත්තා කියන දේ අහලා යන්න ඕන නිසා කැලේට යනවා විතරයි. ටිකිරා පහුගිය කාලේ පුරාවටම මට මස් වලින් අහේනියක් උනේ නෑ. මං අටවන උකුල් හැම එකකම සත්තු දෙතුන් දෙනා අහුවෙනවා. ඒත් මේ ළඟකගෙන ඉඳලා උගුල් වලට සත්තු අහුවෙන්නේ නෑ. කාගේම හරි වැඩක්ද කොහෙද මේක? යන් මාත් එක්ක හවසේ පැත්තේ. ඔය බේලෙන්න දාපු මස් ටික ඇතුලෙන් තියුවනම් හොඳයි. තාත්තා මොනවද කරන්න යන්නේ? අදත් සත්තු අහුවෙලාද දන්නේ. තාත්තට හොරාට බලන්න ඕන. දැනටමත් එනවද දන්නෙත් නෑ. ටිකිර මෙහෙම කැලේට යද්දී ටිකිරගේ යාළුව දෙන්නෙක් අහම්බෙන් ටිකිරව කැලේට යනවා දැක්කා. මීමි අන්නනේ ටිකිරා. අපි හැංගිලා බලන්නේ මොකක්ද කරන්න කියලා. හැමදාම පිටිනි ළඟට එල්ල අඬ අඬ කියවන්නේ මං සත්තු අල්ලන්නේ නෑ කියලානේ. ඔන්න දැන් අපි ඇස් දෙකෙන්ම බලාගමුකෝ නැති හැටි. ඒක තමයි. අද අතට මල්ල ගමු අපි. අනේ මොකෙක් හරි අහුවෙලා වගේ. අනේ පැටියෙක්. ඉන්න පැටියෝ. මං ඔයාව බේරගන්නම්. උගලට අහුණ පැටියව ටිකිර නිදහස් කරනවා. යාළුවෝ දෙන්න පුදුමයෙන් බලන් ඉන්නවා. ටිකිරා ඔයා මොකද මේ කරන්නේ? ඔයා සත්තු අල්ලන්නේ නැද්ද? අනේ අපි හිතුවා ඔයා සත්තු මරනවා කියලා. අපිට සමා වෙන්න ටිකිරා. ඔන්න ඊට පස්සේ ටිකිර ගෙදරට යනවා. දඩයම් මාමට හොඳටම කේන්ති ගිහිල්ලා. කවදාවත් මගේ උගුල් වලට සත්තු අහුවෙලා නැත්තේ නෑ. මොකද්ද මේ පාර වෙලා තියෙන්නේ? ටිකිරා පොඩ්ඩක් මේ ගැන බලන්න ඕන. උගුල් ටික හැමමයි.
සත්තු එකෙක්වත් නැහැ. මොකද්ද මේ වෙන්නේ? ටිකිරා ඉතුරු වෙලා තියෙන මේ මස් ටික හරි හොඳට පුච්චලා අරන් තියන්න ඕන. මේ කුඩි නමු මස් ටික ගෙනත් තියන්න වේලෙන්න. ඔන්න ටිකිර පහුවදා හවසත් තාත්තෙන වෙලාවට කලින් කැලේට යනවා. එදා තාත්තගේ උගුලට ලොකු මුවපොහුවෙක් අහුවෙලා හිටියා. ටිකිර යාව නිදහස් කරගනිද්දී ගමේ හිටිය තවත් සත්තු අල්ලන මිනිස්සෙක් මේක දැක්කා. ටිකිර ඒ ගැන හිතන්නේ නැතුව මුවාව නිදහස් කරා. එයා මේ ගැන ටිකිරගේ තාත්තට කියලා. ටිකිරා මොකද්ද මේ කරේ? එතකොට තමුන්ද හැමදාම මේ සත්තු නිදහස් කරේ? තමුන් කන්නේ බොන්නේ කොහොමද කියලා හිතලා බැලුවද? අනේ තාත්තේ මට ගහන්න එපා. ගමේ ළමයි මාව කොන් කරනවා. මට දඩයන් කියනවා. තාත්තට කියනවා. අර සත්තු අඬ මැරිලා යනවා. මට මේවා බලන් ඉන්න බෑ තාත්තේ. අපි මේ වැඩේ නවත්තලා මොනවා හරි ගොවිතැනක් කරලා ජීවත් වෙමු තාත්තේ. අඬන්න එපා මගේ පුතේ. මම මේ හැමදේම කරේ ඔයා වෙනුවෙන්. අම්මත් නැතුව මං ඔයාව බලාගත්තේ ගොඩක් අමාරුවෙන්. ඔයා කැමති නැත්තම් මං ආයි මේ දේ කරන්නේ නැහැ. අපි කොහොම හරි ජීවත් වෙමු පුතේ. ගමේ ළමයි ටිකිරත් එක්ක යාළු වුණා. එයාට ආයි කවදාවත් දඩයන් කිව්වෙත් නෑ. හැමෝම සතුටින් ජීවත් වුණා. ඔන්න මේ ලස්සන කතාවත් මේ විදියට ඉවර වුණා. මේ වගේ තවත් රසවත් කතා නරඹන්න අත්තම්පාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.